අයිබෝන් අද මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝක ජනගහනයේම අවධානය යොමු වෙලා තියෙන එක රෝගයක් තමයි මේ ටීනියා රෝගය. ඉතින් මේ ටීනියා රෝගයෙන් නියම ආකාරයෙන් ප්‍රතිකාර කරලා මේක සුව කරගන්න බැරි වෙච්ච බොහෝ උදවිය ජීවිත කාලයක් මේ රෝගයත් එක්ක ජීවත් වෙලා දුක් විඳිනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ටීනියා රෝගය ඉතාමත්ම හොඳින් ඉතාමත්ම කෙටි කාලයකින් නිට්ටාවටම සුව කරගන්නට හැකියාව තියෙන රෝගයක්. නමුත් බොහෝ දෙනෙකුගේ නොසැලකිල්ල සහ නොදන්නාකම නිසා ඉතාමත්ම දීර්ඝ කාලයක් සමහර විට මුළු ජීවිත කාලයම මේ රෝගයට ගොදුරු වෙලා කාලය ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙදි නොසැලකිල්ල සහ වැරදි ඖෂධ භාවිතය ඉතාමත්ම තදින් මේ හේතු කාරණාවලට පාදක වෙලා තියෙනවා. බොහෝ වෙලාවට අපෙන් අහන දෙයක් තමයි මේ රෝගීන් ඩොක්ටර් මේක මේ නිට්ටාවටම සුව කරන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම මම අද මේ කියන කරුණු ටික ඕගොල්ලෝ හරියාකාරව පිළිපැද්දොත් ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම ලේසියෙන් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් රෝගයක්. ඉතින් ඒක නිසා මං අද මේ කියලා දෙන මේ ටික හරියටම පිළිපැද්දොත් ඔයගොල්ලන්ට කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ රෝගය ඉතාමත්ම ඉක්මනින්ම නිට්ටාවටම සුව කරගන්නට පුළුවන්. ඉතින් මේකදී පළවෙනි එක වශයෙන් මම කියන්න කැමති මේ රෝගය හැදුනා කියලා දැනගත්ත වහාම අවශ්‍ය කරන ප්‍රතිකාර වලට අපි යොමු වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මම මේ රූප රාමුව පෙන්නලා තිනවා මේක ඉතාමත්ම මූලික අවධියේදී කොයි වගේද මේ තියෙන්නේ කියලා. ඉතාමත්ම කුඩා රෑෂ් එකක් විදිහට තමයි බොහෝ වෙලාවට එන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී අපි මේක ගණන් ගන්න නැතුව නොසලකා හරිනවා. නොසලකා හරලා ඉවර වෙලා කාලයක් හිටියොත් එහෙම මේක හැම තැනම එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක දැනගත්ත වහාම මේකට අවශ්‍ය කරන නිසියාකාර ප්‍රතිකාර පටන් ගත යුතු වෙනවා. ඉතින් මෙතෙන්දී මේ ඊළඟ කාරණය තමයි මෙතෙන්දී මේ ප්‍රතිකාර පටන් ගන්නවා කියලා කිව්වහම Tamanට හිතෙන ප්‍රතිකාර මේකට කරන්න යන්න එපා. නොයෙකුත් අත් බෙහෙත් එහෙම නැත්නම් සමහර වෙලාවට තමුන්ගේ යාළුවෙක් ගෙනාපු ක්‍රීම් එකක් එහෙම නැත්නම් ඊට කලින් මොනවා හරි ලෙඩකට ගෙනාපු ක්‍රීම් එකක් මේ කියන්නා වූ කිසිම දෙයක් මේකට මේ පරීක්ෂණ කරලා ඉවර වෙලා මේක අත්හදා බලන්නට ලෑස්ති වෙන්න එපා. එහෙම වෙලා මේක වැරදුනොත් එහෙම මුළු ඇඟ පුරාම ගිහිල්ලා ඉවරලා විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක ප්‍රධානතම දෙයක් තමයි Tamanට හිතෙන එහෙම නැත්නම් තව කවුරු හරි මේ ගැන හරියට නොදන්නා කෙනෙක් කියන එහෙමත් නැත්නම් පරණ ගෙනත් තියෙන ක්‍රීම් අරගෙන මේකේ ගාන්න එපා යන්තම් මේක දැනගත්ත වහාම. ඊළඟ කාරණේ විදිහට මම කියන්න කැමතියි මේ විදිහට දැනගත්ත ගමන් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් පතන්න. ඕගොල්ලෝ ගිහිල්ලා ඉවර වෙලා ෆාමසියෙන් බෙහෙත් අරගෙන එහෙම ගාන්න යන්න එපා. ඒකෙදි බැරි වෙලාවත් ෆාමසියේ ඉන්න කෙනෙක් වැරදි බෙහෙත් එකක් දුන්නොත් එහෙම ඕගොල්ලෝ ගිහිල්ලා මේ කසන රෑෂ් එකකට කියලා බෙහෙත් ඉල්ලුවොත් ඒගොල්ලෝ කසන රෑෂ් එකකට බෙහෙත් දුන්නොත් බොහෝ වෙලාවට ඒවා ස්ටීරොයිඩ් ක්‍රීම් ඒවට මේවා ඉතාමත්ම තද්ද බල විදිහට වැඩිවීමක් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මූලිකවම වෛද්‍ය උපදෙස් අරගෙන ඉවර වෙලා මේකේ ප්‍රතිකාර පටන් ගන්නවා නම් ඉතාමත්ම හොඳයි. විශේෂයෙන් කිව යුතු එක දෙයක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලෝ වෛද්‍ය උපදෙස් නැතුව නිකම් මේ ස්ටීරොයිඩ් ක්‍රීම් හයිඩ්‍රොකෝටිසෝන් එතකොට බීටාමෙතසෝන් ක්ලොබිටසෝල් වැනි ක්‍රීම් අරගෙන මේකේ ගන්න එපා. මේ වගේ ස්ටීරොයිඩ් ක්‍රීම් ගෑවොත් එහෙම ඒ වෙලාවට ක්ෂණික සුවයක් ලැබුණත් ඊට පස්සේ ඉතාමත්ම තද බල විදිහට මේක මේ ක්‍රීම් නිසා අපි කරන ප්‍රතිකාර නිසා ඇඟ හැමතැනම පැතිරෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම ඉතින් ඊළඟ කාරණේ විදිහට මම ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි මේක බැරි වෙලාවත් ඇඟ හැමතැනම දැන් ගිහිල්ලා තියෙනවා. කියන්නේ කිහිලි ඉකිලි ප්‍රදේශ එහෙම නැත්නම් මූණේ උළුවේ මේ හැම තැනකම මේක යන්න පුළුවන්. පාදවල මේ හැම තැනම යන්න පුළුවන්. ඒ වගේ හැම තැනම මේක ගිහිල්ලා තියෙනවා නම් ඕගොල්ලෝ ප්‍රතිකාර කරන කොට
විශේෂයෙන් සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේකෙදී මේ රෑෂ් එක පවතින තැන්. දැන් ඔයගොල්ලෝ බෙහෙත් ගන්න ගියත් සාමාන්‍යයෙන් හුඟදෙනෙක් කරන දේ තමයි මේ අතේ තියෙන පොඩි රෑෂ් එකක් පෙන්නනවා ડોක්ටර්ට. මෙන්න මෙතන රෑෂ් එකක් තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නේ මේ වගේම එකක් මේ පහළ ප්‍රදේශයේ කිලි වල තියෙනවා. ඉතින් එතකොට ડોක්ටර් මේක දැක්කනම් ඇති ආයේ අනිත් ඒවා වල ගැටලුවක් නැහැ කියලා. ඒ වුණාට එහෙම කරන්න එපා. මේක තියෙන තැන් හැම තියෙන තැනක්ම ડોක්ටර්ට කියන්න ඕනේ මෙන්න මේ අහවල් තැන මේ රෑෂ් එක තියෙනවා කියලා. ඉතින් එතකොට මේකට ප්‍රතිකාර කරනකොට ඒ තියෙන තැන් අනුව ප්‍රතිකාරවල නොයෙක් සමහර වෙනස්කම් සිද්ධ කරන්නට සිදු වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතිකාර කරනකොට දැන් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ඇඟ හැමතැනම මේක ගිහිල්ලා තියෙනවා නම් මුඛයෙන් ගන්න බෙහෙත් ගන්න වෙනවා. පෙති කරල් ඒ වගේ දේවල් ගන්න වෙනවා. ඉතින් අන්න එහෙම ගන්න වුණොත් එහෙම ඒක ඕගොල්ලන්ගේ වයස බර මේ වගේ හැම දෙයක්ම මත රඳාපවතින මොන බෙහෙතද ගන්නෙ කොයිතරම් මාත්‍රාවක් ගන්නවද කියන එක ගැන තීරණය කරන්න. අනිත් එක තමයි මේ රෝගය පැවතිච්ච කාලය අනුවත් තීරණය වෙනවා මේ මොන බෙහෙතද පාවිච්චි කරන්නේ මේ කොයිතරම් බෙහෙත් මාත්‍රාවක් පාවිච්චි කරනවද කියන එක ගැන. ඒ වගේම මේ රෝගය නිසා විවිධ සංකූලතා ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට කසල තුවාල වෙලා ඒ තුවාල වෙච්ච තුවාල උඩ පැසවලා ශරව ගලනවා වගේ තියෙනවා නම් එහෙමත් නැත්නම් සමහර වෙලාවට නොයෙකුත් ක්‍රීම් ಜಾති ගාලා ඉවරලා පිලිසිලා වගේ තියෙනවා. අන්න ඒ වගේ සංකූලතා මතුවලා තියෙනවා නම් අන්න එතකොටත් මේ ගාන බෙහෙත් සහ මේ දෙන බෙහෙත් නොයෙක් වර්ග වෙනස් වෙනවා. බොන්න දෙන බෙහෙත් එහෙම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ ගැනත් ඕගොල්ලෝ ඉතාමත්ම හොඳින් සැලකිලිමත් වෙලා මේවා වෛද්‍යවරයාත් එක්ක නොපැකිල කියන්න ඕනේ. මෙන්න මේ අහවල් තැන මේ වගේ තුවාලයක් තියෙනවා. මේක කසලා තුවාල වෙලා තියෙනවා. මේකෙන් සරව වගේ එනවා. එහෙම නැත්නම් ලේ වගේ එනවා. මේ කියන්නව සියලුම දේවල් ඕගොල්ලෝ වෛද්‍යවරයාත් එක්ක කියන්න ඕනේ. එහෙම නැත්නම් වෛද්‍යවරයෙකුට මේකට නියම ප්‍රතිකාර ලබා දීමට ඉතාමත්ම අසීරු වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට දැනට පවතින රෝග දැනට ඕගොල්ලන්ට තියෙන රෝග මොනවද කියලා. දැන් ඕගොල්ලන්ට දියවැඩියාව තියෙන්න පුළුවන්, ප්‍රෙෂර් තියෙන්න පුළුවන්. මේ වගේ දැනට තියෙන රෝග මොනවද කියන එක ගැන ඕගොල්ලෝ දන්නවා නම් ඒකත් වෛද්‍යවරයාට කියන්න ඕනේ. ඒහා සම්බන්ධ මොනවා හරි ලියකියවිලි තියෙනවා නම් පොත් තියෙනවා නම් ඒවත් වෛද්‍යවරයාට අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. ඒ මොකද දැනට පවතින රෝග වලට අදාළව යම් බෙහෙත් වර්ග වෙනස් වෙනවා. මේකට දෙන බෙහෙත් මේ හැමෝටම එකම බෙහෙත නෙවෙයි දෙන්න වෙන්නේ. මේ කියන්නා වූ සාධක වලට අනුව සමහර බෙහෙත් වෙනස් වෙනවා. ඒ වගේම දැනට ඕගොල්ලෝ යම් දේවල් වලට එක්ක ප්‍රෙෂර් එකට එහෙම නැත්නම් දියවැඩියාවට මොනවට හරි ගන්න බෙහෙත් අනුවත් මේකට කරන බෙහෙත් වර්ග මේකට ලබා දෙන ඖෂධ වර්ග වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ඕගොල්ලෝ ඇත්ත වශයෙන්ම එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේක ඇඟ පුරාම ගිහිල්ලා තියෙනවා නම් ඕගොල්ලන්ට කවදාවත් තනියම මේකට ප්‍රතිකාරයක් කරගන්න බෑ කියලා. ඒ මොකද මේ කියන්නා වූ දේවල් සියල්ලම සැලකිලිට ගන්න ඕනේ මේකට ප්‍රතිකාර ලබා ගන්න. ඒ නිසා අනිවාර්යෙන් මේ කියපු දේවල් වෛද්‍යවරයාට කියන්න ඕනේ. කියලා ඉවර වෙලා ඊට පස්සේ වෛද්‍යවරයා තීරණය කරයි ඕගොල්ලන්ට මොන වගේ බෙහෙත්ද පාවිච්චි කරන්නේ, මොන වගේ මාත්‍රාවක්ද පාවිච්චි කරන්නේ, කොයිතරම් කාලයක් පාවිච්චි කරන්න වෙයිද කියන එක ගැන වෛද්‍යවරයා තීරණය කරයි. ඉතින් අනිත් කාරණාව තමයි දැන් හුඟ දෙනෙක් මේ විදිහට මේ දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් හම්බෙලා ඉවරලා ඕගොල්ලෝ නියම බෙහෙත ගත්තා, නියම බෙහෙත අරගෙන ඉවරලා පාවිච්චි කරනවා. ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට මේ කසන එක අඩු වෙනවා. කසන එක සමහර වෙලාවට නැත්තටම නැති වෙන්නත් පුළුවන්. අන්න එතකොට ඕගොල්ලෝ හිතනවා මේක දැන් කතන්දරේ ඉවරයි. දැන් හොඳටම හොඳ වෙලා තියෙන්නේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ, කසන්නෙත් නැහැ, මොකුත් නැහැ කියලා ඉවරලා අර බෙහෙත් ටික අතහැරලා දාලා නිකන්. අන්න මේ දේ කරන්න එපා කවදාවත්. මේ දේ කිරීම තුලින් ඕගොල්ලන්ට ඊළඟට එක දවසක් හොඳට තිබිලා ඉවරලා බෙහෙත් අතහැරියට පස්සේ නැවත ආපහු හැදුනොත් තිබුණට වැඩි වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ මේ පැල්ලම් ඉවත් වෙනතුරු මේ දැන් කසන එක නැවතුණා කියන්නේ සම්පූර්ණයෙන් මේ රෝගය නිට්ටාවට සුව වුණා නෙවෙයි.
මේකේ හැමේ තියෙන පැල්ලම් ඉවත් වෙනතුරු ඔයගොල්ලෝ ඕගලන්ට ලබා දීලා තියෙන ඖෂධ නියම ආකාරයෙන් පාවිච්චි කරන්නට අවශ්‍ය වෙනවා. අනිත් කාරණය තමයි මේ ඖෂධ පාවිච්චි කරනකොට හුඟ දෙනෙක් කරන වැරැද්දක් තමයි වෛද්‍යවරයා පළවෙනි දවසේ ලියලා දීපු බෙහෙත් ටික ඒ විදිහට දැන් වෛද්‍යවරයා අපි හිතමු සති දෙකකට බෙහෙත් ලියලා දෙනවා කියලා. ඕගොල්ලෝ මේක පාවිච්චි කරනවා මාස 3-4ක්. ඉතින් මෙන්න මේ වැඩේ කරන්නත් එපා. ඒ මොකද මේ බෙහෙත් ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට මේ බෙහෙත් වලට මේ දිලීරය අනුගත වෙනවා. එහෙමත් නැත්නම් මේ දිලීරය ප්‍රතිරෝධී වෙනවා. අන්න එතකොට මේ බෙහෙත් ඕගොල්ලෝ ඊට පස්සේ අවුරුද්දක් පාවිච්චි කරත් මේ දිලීරය මෙල්ල කරගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ එකවරක් වෛද්‍යවරයා දීපු බෙහෙත් ටික එක දිගටම මාස ගණන් පාවිච්චි කරන්න යන්න එපා. එතෙන්දී යම් කාල සීමාවකට වෛද්‍යවරයා බෙහෙත් ලබා දීලා තියෙනවා නම් ඊට පස්සේ වෛද්‍යවරයා හම්බ වෙලා ඉවරලා ගිහිල්ලා කියලා ඊට පස්සේ වෛද්‍යවරයා තීරණය කරයි දැන් මේ බෙහෙත ගත්තා ඇති දැන් වෙනත් බෙහෙතකට මාරු වෙන්න ඕනේ. ඒක බොන බෙහෙත් වෙන්නත් පුළුවන්, ගාන බෙහෙත් වෙන්නත් පුළුවන්. මේකට මාරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ආපහු වැඩක් නෑ, මේ බෙහෙත් දිගටම පාවිච්චි කරලා කියන තීරණය අරගෙන ඕගොල්ලන්ට වෙනත් බෙහෙත් ලබා දී. අන්න ඒ බෙහෙත් ඊට පස්සේ පාවිච්චි කරලා මෙන්න මේ කියන ක්‍රම අනුගමනය කළොත් ඔයගොල්ලන්ට ඉතාමත්ම කෙටි කාලෙකින් මේ රෝගයෙන් නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුළු ඇඟ පුරාම ගිහිල්ලා තියෙනවා නම් බොහෝ විට මාස 4-5ක් වැනි කාල සීමාවක් ඔයගොල්ලන්ට බෙහෙත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් එක පැල්ලමක් දෙකක් තියෙනවා නම් ඒ තරම් කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මුළු ඇඟේම ගිහිල්ලා තියෙනවා නම් මාස 4-5ක් වැනි කාලයක් අඛණ්ඩව වෛද්‍යවරයාගේ තීරණය මත බෙහෙත් වෙනස් කරමින් බෙහෙත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක ගාන බෙහෙතුත් එහෙමයි, බොන බෙහෙතුත් එහෙමයි. ඒ වගේම තමයි අනිත් කාරණය මේ බෙහෙත් පාවිච්චි කරන කාල සීමාව තුළ ඒක නිසා තමයි මේ බෙහෙත් අපි කියන්නේ මාස ගාණක් වෛද්‍යවරයා පළවෙනි සැරේට ලියලා දීපු බෙහෙත පාවිච්චි කරන්න එපා කියලා. මේ බෙහෙත් පාවිච්චි කරනකොට වෛද්‍යවරයා යම් වෙලාවක තීරණය කරොත් එහෙම ඕගොල්ලන්ගේ ලේ බලන්න ඕනේ. යම් පරීක්ෂණ කරන්න ඕන කියලා මේ බෙහෙත් නිසා සංකූලතා ඇති වෙනවද කියලා අන්න ඒවත් කර ගැනීම ඉතාමත්ම වැඩදායී වෙනවා මේ ප්‍රතිකාර කරන කාල සීමාව තුළදී. ඉතින් මෙන්න මේ කරුණු ටික ඉතාමත්ම හොඳින් හිතේ තියාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් කිසිදු ගැටලුවක් නැතුව මේ ටීනියා රෝගයෙන් සාමාන්‍යයෙන් ඉතාමත්ම තදබල විදිහට ඔයගොල්ලන්ගේ මුළු ඇඟේම මේ රෝගය පැතිරිලා තියෙනවා නම් මේ කියන විදිහට අනුගමනය කරොත් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් මාස 4-5ක් වගේ කාල සීමාවක් ඇතුළත නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ඒ තරම් දුරට මේක පැතිරිලා තිබ්බේ නැත්නම් සාමාන්‍යයෙන් මාසයක් වැනි කාල සීමාවක් තුළදී මේක සම්පූර්ණයෙන් නිට්ටාවට සුව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝෙත් මං බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට යම් දෙයක් ලැබුණා කියලා. ඉතින් මේ වීඩියෝව ඕගොල්ලන්ගේ අදහස් දක්වන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ඔබ තව කෙනෙකුට ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම හෙට දවස ඉතාමත්ම සුවදායී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.